සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම. අද මම කතා කරන්නේ සිංහල විෂය ධාරාවේ උසස් පෙළ සිංහල විෂය ධාරාවේ නූතන පද්‍ය සංග්‍රහයේ එන ආර්යවංශ නරමීන කවියා විසින් නිර්මාණය කරපු තුරු සෙනගහා තනපදුර කියන පද්‍ය පන්තිය ගැන තමයි මම කතා කරන්නේ. විශේෂයෙන්ම මේක නිදහස් කවියක්. ඒ කියන්නේ නිසදස් ආකෘතියෙන් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් අපි බලමු මේක ਵਿਚාරයට ලක් කරලා. තන පඳුරක් මේ මතුවෙමි බිම් ගැබින් දුම්බල්ල නොගැඹුරු මුල් මතින්. තන පඳුරක් කියන්නේ මොකක්ද? මේකේ තන පඳුරක් කියන්නේ නිකන් තන පඳුරක් නෙමෙයි. තන පඳුරක් කියලා කියන්නේ සමාජයේ ජීවත් වෙන පුංචි මිනිස්සු, සල්ලි නැති, දුප්පත්, අහිංසක, ඇති හැකියාවක් නැති මිනිස්සු තමයි තන පඳුරකට සමාන කරලා තියෙන්නේ. මතුවෙමි බිම් ගැබින් දුම්බල්ල නොගැඹුරු මුල් මතින්. ඒ කියන්නේ තන පඳුරකට තියෙන්නේ ශක්තිමත් ගැඹුරු නැති මුල්. එතකොට මේ සමාජයේ ඉන්න දුප්පත් අහිංසක මිනිස්සුන්ට ඒ වගේ හැකියාවක් නැහැ. එයාලගේ ඒ ජීවන රටාව හරිම පීඩාවකින් ඒ වගේම නැතිබරිකමින් පිරලා තියෙන වගේ තමයි මේ පළවෙනි පැදිපේලි වලින් අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. තුරු බොහෝ උස්සේ මට වඩා. තුරු කියලා කියන්නේ ගස්වලට. එතකොට ගස්වලට සමාන කරලා තියෙන සමාජයේ වරප්‍රසාද ලැබපු ඇති හැකියාව තියෙන මිනිස්සු. දැන් තනකොළ පුංචි තන පඳුරකයි ගොඩාක් උස ගහකයි අතර තියෙන වෙනස ගත්තොත් ඒ පරතරය ගොඩක් විශාලයි. එතකොට තුරු බොහෝ උස්සේ මට වඩා මේ තන පඳුරක් තමයි මේ පද්‍ය පන්තිය තුල කතා කරන්නේ. එතකොට මේ තන පඳුර කියනවා තුරු ගොඩක් උසයි මට වැඩිය කියලා. එතකොට මේ සමාජයේ ඉන්න ගොඩාක් සල්ලි තියෙන හැමදේම කරන්න පුළුවන් මිනිස්සු, ධනපතියෝ, ඒගොල්ලෝ ගොඩාක් සමාජයේ ඉහළින් ඉන්නවා කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. ගැඹුරු මුල් ඇතිව වැඩි උස්ව හිඳ දකිති බොහෝ දුර විඳිති සුලං සුව. මේ ගස්වලට ගැඹුරු මුල් තියෙනවා. ඒගොල්ලෝ උස්ව වැඩිලා ඉන්නවා. ඒ වගේම ඒ උස් ගස්වලට ගොඩාක් දුර දකින්න පුළුවන්. පුංචි තන පඳුරු වලට ඒ වගේ ගොඩාක් දුර දකින්න බෑ. මොකද ඒගොල්ලෝ බිම් මට්ටමින් හැදිලා ඉන්න කිසිම ඇති හැකියාවක් නැති මිනිස්සු. ඇත්තටම ගොඩාක් සල්ලි තියෙන, ඇති හැකියාවන් තියෙන, දක්ෂතාවයේ තියෙන මිනිස්සුන්ට තමයි සමාජයේ ඉහළ තැන් වලට යන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් දුර දකින්න පුළුවන් ඒ වගේ මිනිස්සුන්ට. සමාජයේ ගොඩාක් ලොකු අපසරියක ලොකු ඉඩ ප්‍රමාණයකට ඒගොල්ලන්ට යන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ගේ ඇති හැකියාව ගොඩක්ම ගැඹුරුයි. ඒ හැකියාව අතිශය විශාලයි. ගැඹුරු මුල් කියලා කියන්නේ සංකේත. ඉතින් මේ පද්‍ය පන්ති වලින් මේ පැදි පෙළෙන් අපිට පෙන්වන්නේ අන්න ඒ ගැන. කැපෙති අනතුරුව වැටෙති බිම දිගට නිෂ්ක්‍රීයව. එතකොට මේකේ තේරුම තමයි සමාජයේ වරප්‍රසාද ලැබපු ඇති හැකියාව තියෙන මිනිස්සු ඕනිම වෙලාවක කඩා වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ලොකු ගොඩාක් උසට හැදිලා තියෙන ගහක් වුණත් ඕනිම වෙලාවක කඩා වැටෙන්න පුළුවන්. ඇත්තටම දැන් ඔය තියෙන චූටි තනකොළ පැලෑටියක් ඒක ගොඩාක් උසට වැඩෙන්නේ නැහැ බිම් මට්ටමින් තියෙන. ඉතින් කවදාවත් කඩාගෙන වැටෙන්නේ නැහැ. නමුත් ලොකු ගහක් ඕනිම වෙලාවක කඩාගෙන වැටෙන්න පුළුවන්. ඉතින් කොච්චර ගැඹුරු මුල් තියාගෙන කොච්චර ඇති හැකියාවන් තියාගෙන හිටියත් මේ සමාජයේ ඉන්න ඇති හැකියාවන් තියෙන මිනිස්සු ඕනිම වෙලාවක කඩාගෙන වැටෙන්න පුළුවන් කියලා තමයි මේ පැදි පෙළවල් වලින් අපිට අදහස් වෙන්නේ. මැඩෙමි ගෝකුරෙන ඉලෙමි හොඹු වලින ගව මහිස. මේ කතා කරන්නේ තනකොළ ගැන. තනකොළ බිම් මට්ටමින් තියෙන නිසා හරකුන්ගේ ඒ වගේම ගවයින්ගේ හොඹු වලට අහු වෙනවා. එයාලගේ කුර වලට අහු වෙනවා. ඒ කියන්නේ දැන් ගවයින් තනකොළ ආහාරයට ගන්නවානේ. එතකොට මේ තනකොළ තන පැලෑටි විනාශයට ලක් වෙනවා. එතකොට මේකෙන් අදහස් වෙන්නේ නිර්ධන ප්‍රාන්තිකයෝ, සල්ලි නැති අහිංසක මිනිස්සු සමාජයේ ගොඩාක් ලොකු පීඩාවන්ට ලක් වෙනවා කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. තනකොළ වගේම තමයි නිරන්තරයෙන්ම නිර්ධන ප්‍රාන්තිකයෝ පීඩාවට පත් වෙනවා. වැඩමි යලි සරුව වදමි දරු පිරිස වසමි එක පැහැර හාත්පස. කොච්චර පීඩාවට පත් වුණත් කොච්චර දුක් ගැහැට කම්කටොළු වලට මූණ දුන්නත් කවම දාකවත් ලේසියෙන් දුරු කරන්න බැරි පිරිසක් තමයි මේ දුප්පත් මිනිස්සු. මොකද චූටි තනකොළ පැලෑටි, වල් පැලෑටි උගුල්වල අයින් කරාට
කවමදාකවත් ඒවා මේ සමාජයෙන් තුරන් වෙන්නේ නැහැ. තව තවත් හැදෙනවා, ඉවරයක් නැහැ. ඉතින් මේ දුප්පත් මිනිස්සු තන පැලෑටි වගේම තමයි කවදාවත් ඒගොල්ලෝ පීඩාවට පත් වුණාට ඒගොල්ලෝ ඉවර වෙන්නේ නැහැ. ඒගොල්ලෝ තව තවත් වැඩෙනවා, වර්ධනය වෙනවා. එයාලගේ පිරිස තව තවත් වැඩි වෙනවා. දුප්පත් මිනිස්සු වැඩි වෙනවා. ඒක තමයි මේ පැදි පෙළවල් වලින් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම කවිය අපිට පෙන්නලා දෙන්නේ. එහෙනම් අපි බලමු සමස්තයක් විදියට ගන්නකොට මේ තුරුසෙනග හා තනපදුර කියන පද්‍ය පන්තියේ තියෙන විශේෂ ලක්ෂණ මොනවාද කියලා අපි බලමු. මේ නිදහස් කවිය විශේෂයෙන්ම නිසදස් ආකෘතියක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම සංක්ෂිප්ත බවක් තියෙනවා. ව්‍යාකරණ රකිමින් භාෂාව රැකලා තියෙනවා. වියත් බසට සමීප බස්වහරක් තමයි යොදාගෙන තියෙන්නේ. ඒ වගේම පොදු අත්දැකීමක් තමයි වස්තු විෂය බවට පත් වෙලා තියෙන්නේ. සමාජ විෂමතාවය, ඒ වගේම සමාජයේ සංකීර්ණ බව, ඒ වගේ සමාජ ගැටලු පිළිබඳ තමයි මේ කවිය පුරාවටම කවියා ඉදිරිපත් කරලා තියෙන්නේ. සම්පත් බෙදී යාමේ විෂමතාවය හරි අපූර්වට සංකේත භාවිතා කරලා කවියා පෙන්නලා දීලා තියෙනවා. මේක අපිට පෙන්නලා දෙන්න පුළුවන් නව ආකෘතිමය අත්දැකීමක්, අත්හදා බැලීමක් විදිහට. ඒ වගේම හොඳම වචන පෙළක්, සුදුසුම ආකාරයට තමයි කවියා ගලපලා තියෙන්නේ. වෙන කිසිම විදිහකින් අපිට තේරුම් ගන්න අමාරු විදිහට නෙමෙයි, කවියා තේරුම් ගන්න පුළුවන් විදිහටම තමයි හරි අපූර්ව සංකේත යොදාගෙන හරිම සරල උදාහරණයක් පෙන්ලා දීලා තමයි අපිට මේ කවිය තේරුම් ගන්න පුළුවන් විදිහට කවියා නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් තුරුසෙනග හා තනපදුර නිදහස් කාව්‍ය මෙන්න මේ විදිහට තමයි විචාරයට ලක් කරන්නේ. ඉතින් මම හිතනවා මේ පද්‍ය පන්තියෙන් ඔයාලට ලොකු උදව්වක් ලැබෙන්න ඇති කියලා. ස්තුතියි.